ආයුබෝවන් අදත් ඔයගොල්ලන්ගේ නිතර ඇතිවෙන ගැටලු පිළිබඳව අපි කතා කරන්නේ. මේ අතරින් මූත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධයක් ගැනයි අපි කතා කරන්නේ. මූත්‍රා අශ්මරි එහෙම නැත්නම් මූත්‍රා ගල් කියන තත්ත්වයයි අද අපි කතා කරන්නේ. මූත්‍රා ගල් කියද්දී මේවා ඊටාම අන්වීක්ෂීය මට්ටමේ ඉඳලා විශාල ප්‍රමාණය දක්වා මූත්‍රා ගල් අපේ ශරීරයේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ ඇතුවත් පවතින්න පුළුවන් සහ රෝග ලක්ෂණ නැතුව මේ රෝග තත්ත්වේ අපේ ශරීරයේ යම්කිසි කාලයක් පවතින්න පුළුවන්. රෝග ලක්ෂණ ගැන කතා කරද්දී කොන්දේ අමාරුව, ඉලයට හෝ යටිබඩේ පැත්තට, ඉකිලී සිට යටිබඩ පැත්තට එන මේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මූත්‍රා ගල්, මූත්‍රා වකුගඩු වල සිට මූත්‍රා ප්‍රනාල දිගේ පහළට මූත්‍රාශයට එද්දී මූත්‍රා මාර්ගයෙන් පිට වෙද්දී එන සීරීම තෙරපීම හින්දා ආයුබෝවන් අදත් ඔයගොල්ලන්ගේ නිතර ඇතිවෙන ගැටලු පිළිබඳව අපි කතා කරන්නේ. මේ අතරින් මූත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධයක් ගැනයි අපි කතා කරන්නේ. මූත්‍රා අශ්මරි එහෙම නැත්නම් මූත්‍රා ගල් කියන තත්ත්වයයි අද අපි කතා කරන්නේ. මූත්‍රා ගල් කියද්දී මේවා ඊටාම අන්වීක්ෂීය මට්ටමේ ඉඳලා විශාල ප්‍රමාණය දක්වා මූත්‍රා ගල් අපේ ශරීරයේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ ඇතුවත් පවතින්න පුළුවන් සහ රෝග ලක්ෂණ නැතුව මේ රෝග තත්ත්වේ අපේ ශරීරයේ යම්කිසි කාලයක් පවතින්න පුළුවන්. රෝග ලක්ෂණ ගැන කතා කරද්දී කොන්දේ අමාරුව, ඉලයට හෝ යටිබඩේ පැත්තට, ඉකිලී සිට යටිබඩ පැත්තට එන මේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මූත්‍රා ගල්, මූත්‍රා වකුගඩු වල සිට මූත්‍රා ප්‍රනාල දිගේ පහළට මූත්‍රාශයට එද්දී මූත්‍රා මාර්ගයෙන් පිට වෙද්දී එන සීරීම තෙරපීම හින්දා ඔයගලන්ට ඒ යටිබඩ වේදනාවල්, ඒ වගේම මූත්‍රා කිරීමේදී මූත්‍රාවල වර්ණයේ වෙනස් වීමක් දකින්න ලැබුවට ලේ යනවා හෝ ලාරෝස පාටකට හුරු වර්ණයක් දකින්න පුළුවන්. ඊට අමතරව උණ රුධිර පීඩනයේ తాවකාලික වැඩිවීමකුත් මේ තත්ත්වෙදී ඇති වෙන්න පුළුවන්. හැම වෙලේම අපි රෝගයක් කතා කරාම ඔයගොල්ලෝ හැමෝම අහන්නේ ඇයි මේක ඇති වෙන්නේ කියලා. ඔව්. වර්තමානයේ මේ රෝගී සුලභ වෙන්න එක හේතුවක් කාර්යබහුල බවත් එක්ක ජල පානය කිරීමේ අඩුවක් තියෙනවා. ඇත්තම කාර්යබහුලත්වයත් එක්ක වතුර බොනවා අඩුයි. ඒ වගේම අපි මූත්‍රා වේගය ගොඩ වෙලාවක් දරාගෙන ඉන්න හිම නැත්නම් බොහෝ කාලයක් මූත්‍රා නොකර අපි ඒවා මූත්‍රාශය තැන්පත් කරගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොටත් මේ මූත්‍රා ගල් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ වගේම කෘත්‍රිම බීම වර්ග, මධ්‍යසාර වර්ග අපි නිතර ගැනීම නිසා මේ මූත්‍රා මාර්ගයේ ගල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මූත්‍රා මාර්ගය ඇති වෙන ප්‍රශ්න වලට එක්ක අධිකව සත්ව ප්‍රෝටීන ගන්නවා. ඒ වගේම අපි ජල පානය අඩු කරනවා. එකක් ඍජුව හේතුවක්. ඒ වගේම කෘමිනාශක රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර වර්ග දැන් සුලභයි. නිසා මේ රෝග තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම ව්‍යායාම අල්ප වීම, ව්‍යායාම කිරීම අඩු වීමත් එක්ක අපේ ශරීරයේ මුත්‍රා සහ දාඩිය පිටවීම අඩු වෙනවා. ඒ නිසා ලවණ සාන්ද්‍රණය ශරීරයේ වැඩි වෙලා මේ මුත්‍රා ගල් ඇතිවීම වැඩි වෙනවා. ඒ වගේම අපේ ශක්ති ජනක පාන, තේ කෝපි වර්ග, විවිධ පානයන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකත් මේ රෝග තත්ත්වයට ඍජුවම බලපානවා. ඊට අමතරව ටින් පැකට් කෑම ඒ වර්තමානයේ තියෙන කෘත්‍රිම රසායනික ආහාර වර්ග මේ රෝගය වැඩි කරන්න හේතුවක් වෙනවා. හැබැයි ඊට අමතරව ඔයගොල්ලන්ගේ පරිවර්තී ආශ්‍රිත හෝමෝන වෙනස්කම මේ රෝගයට හේතු වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉහළ තියෙන මේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය ආබාධත් කැල්සියම් පරිවෘත්තීය වෙනස්කම් නිසා මේක ඇති වෙන්න පුළුවන්. හැම ප්‍රශ්නයක්ම උත්තරයක් එක්ක කියනවනේ. එහෙනම් මේ රෝගේ හැදුණු අයටත් යම්කිසි උත්තරයක් ආයුර්වේදයේ තියෙනවද කියලා ඔයගොල්ලෝ මගෙන් අහයි. ඔව්. අනිවාර්යයෙන්. සරලම දේ නම් ඔයගොල්ලෝ හොඳට වතුර බොන්න ඕනේ. මේ රෝගයට විතරක් නෙවෙයි ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ගන්නකොටම වතුර ඕන වෙන බව ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්න ඕගොල්ලන්ගේ බරත් එක්ක අපි කොච්චර වතුර බොන්න ඕනේද කියන එක තීරණය වෙනවා. අපි ඉදිරියට සටහනකදී මේ ජල පානය ගැනම කතා කරමු. හොඳයි. නම් ප්‍රමාණවත් තරම් වතුර බොන්න ඕනේ. මූත්‍රා වේගය ඌලන්න හොඳ නැත්නම් අපි කියන මූත්‍රා බර දරාගෙන ඉන්නවා කියන එක. එහෙනම් හොඳින් මූත්‍රා නියමිත වාර ගන්න පිට කරන්න ඕනේ. එක
මුත්‍රා වේග අඩු වීමට ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම අපි කර්ම කලාපීය රටක්. ඒ නිසා තේ කෝපි වගේ ආහාර පාන වෙනුවට අපිට අපේ රටේ තියෙන තැඹිලි කුරුම්බ වගේ ස්වභාවික පාන, රණවරා, බෙලිමල්, පොල්පලා, ඉරමුසු වගේ පානයන් නිතර ගන්නවා නම් අපේ මේ ශරීර සිසිලණය වෙලා මේ රෝග ඇතිවීම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ධර්ම අපේ ආයුර්වේදයේ තියෙනවා දේශ සාත්මය කියලා. මේ රටේ ඇති වෙන්නේ මේ රටේ පුද්ගලයන් ගැලපෙන ආහාර සහ පාන වර්ග. ඒ නිසා අපි අපේ රටේ ලැබෙන ආහාර පාන ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනේ. විශේෂයෙන් කැකිරි, කොමඩු, පෝල් වගේ ආහාර වර්ග මේ මූත්‍රා මාර්ගයට ගොඩාක් හිතකර වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට නිතර නමුත් මේ පොල්පලා වගේ නිරඹුල්ලි වගේ දේවල් නිතර නමුත් සතියකට වරක් වූ දෙවරක් ලෙස ආහාරයට ගන්න තමයි අපි නිර්දේශ කරන්නේ. පළතුරු කිව්වොත් ඔයගොල්ලන්ට දෙලුම් ඒ වගේම කටුවනෝදා ගොඩාක් හිතකරයි මේ මූත්‍රණ ව්‍යුහයට. ඒ වගේම ආම්ලික දේවලුත් හොඳයි නමුත් ඒකේ ප්‍රමාණය ඉක්මවා අම්බුල් රස දේවලුත් නොගෙන ඉන්න ඕනේ මේ තත්ත්වෙදී හොඳයි. ඊට අමතරව අද්දිවෙත් මොනවද හේවොත් අපි රතු ලුණු මිශ්‍ර දේවල් නිතර ආහාරයට ගන්න පුළුවන් මේ රෝගයේදී. ලපටි රාබු හීනියට ලියාගෙන සලාදයක් විදිහට ඔයගොල්ලෝ ආහාරයට ගන්නවා නම් අද්දියතක් හැටියට ගොඩක් හොඳයි. ඒ වගේම හැමෝම දන්න දෙයක් තියෙනවා. මොනවද? අක්කපාන. අක්කපාන ඔයගොල්ලෝ දැකලා ඇති. බොරුට ගල්තර ආශ්‍රිත ගල් තියෙන භූමිය වල ඇති වෙනවා. ඉතින් මේ අක්කපාන කොළ කීපයක් හීනියට ලියලා රතු ලුණු මිශ්‍ර කරලා සම්බෝලයක් විදිහට සලාදයක් විදිහට ඕගොල්ලන්ට සතියට වරක් මේ රෝගීන්ට හෝ සතියට දෙවරක් ආහාරයට ගන්නවා නම් ගොඩාක් හිතකරයි. ඒ වගේම ලුණු වර්ණ පොත්ත තම්බලා ඕගොල්ලන්ට කසායක් විදිහට සතියට වරක් හෝ දෙවරක් ගන්න පුළුවන්. ඊට අමතරව බණ්ඩක්ක කියන අපි බොහෝ දෙනෙක් කැමති එළවලුව. මේ බණ්ඩක්ක කරල් කීපයක් හීනෙකට ලියලා පැය දෙක තුනක් වතුරට දාලා තියන්න. දාලා ඒයින් ලබා ගන්න පානය ඔයගොල්ලන්ට රෝගය ඇතත් නැතත් බොන්න පුළුවන් රසවත්. ඒ වගේම මූත්‍රාගල් හැදීමේ ප්‍රවණතාවය මේ බණ්ඩක්ක වලින් එන පානයට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේට අමතරව අක්කපාන සහ කොමාරිකා මිශ්‍ර කරලා හදාගන්න සලාදෙකුත් මේ රෝගය වළක්ව ගන්න පුළුවන්. හොඳයි. මේ රෝග ලක්ෂණ වලට අමතරව ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න පුළුවන් නම් මුත්‍රාගලේ පිහිටීම ප්‍රමාණය කියන දේවලුත් ඔයගොල්ලන්ට තක්සේරු කර ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ මුත්‍රාගල ඇති වුණොත් මේ අද්භේත වලට අමතරව මුත්‍රා ගල් ඖෂධ මගින් ඉවත් කර ගන්න පුළුවන්. සමහර වෙලාවට ශල්‍ය කර්ම ඉස්සර නිර්දේශ කරන වගේම විකිරණ මගින් මේ මුත්‍රාගල් ඉවත් කිරීමක් කරනවා. නමුත් ආයුර්වේද බෙහෙත් මගින් ඔයගොල්ලන්ට සාර්ථකව මුත්‍රාගල් ඉවත් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. අපි අද කතා කරේ මූත්‍රා රෝග සම්බන්ධයෙන්. ඊට අමතරව ඔයගොල්ලෝ නිතර අත්දකින ගැටලු තියෙනවා නම් අපි වෙත WhatsApp මගින් හෝ කමෙන්ට් එකක් විදිහට ඔයගොල්ලෝ ඒවන්න අපි ඒවට පිළිතුරු ලබා දෙන්න බොහොම ආසාවෙන් බලා ඉන්නවා. හොඳයි. එහෙනම් නැවතත් අපි අපේ සුපුරුදු වැඩසටහනින් හමුවෙමු. ඔබට සුබ දවසක්.